මේ ඕගලන්ට නමක් තියෙනවද? නමක් නැති කෙනෙක් ඉන්නවද අතුස්සන්? තමන් දාගත්තු නමක්ද තියෙන්නේ කවුරු හරි දාපු නමක්ද? හරි. ඔයා හිතනවාද ඒ නම ඇතුලේ ඉන්නේ ඔයා කියලා? දැන් මම අමිල. මං ඇතුලේ ඉන්නේ අමිලද නැත්නම් මං නම ඇතුලේ ඉන්නවද? නම මගේ ඇතුලේ තියනවද? මං ඔයාලට පොඩි අභ්‍යාසයක් කියන්නම්. අල්ලලා බලන්න ඔයාලව. අල්ලන්නකො මම මේ කියනවා. දැන් තමාව අල්ලන්න. තමාව අල්ලන්නකො. හරි. දැන් අල්ලපු තැනට කියන නම මොකද්ද? දැන් සමහර අය මෙහෙම ඇල්ලුවා. දැන් මේ මම නෙමෙයි අල්ලලා තියෙන්නේ, කම්බුලනේ අල්ලලා තියෙන්නේ. දැන් සමහර අය අත ඇල්ලුවා. දැන් තමන් නෙමෙයි අල්ලලා තියෙන්නේ, අතනේ අල්ලලා තියෙන්නේ. සමහර අය මේ පපුව මෙහෙම තිබ්බා. මේ මම ඔය අල්ලලා තියෙන්නේ පපුව. ඕගලන්ට කවදාවත් ඔයාලව අල්ලන්න බෑ. පුළුවන් අල්ලන්න. අල්ලන්න බෑ. එහෙනම් ඔයාලා ඉන්නේ හිත ඇතුලේද? හිත තියෙන ඔයාලා ඇතුලේද? අපේ ඇතුලේ නෙමේ හිත තියෙන්නේ. අපි ඉන්නේ හිත ඇතුලේ. ඒ හින්දා අපිට අපි වල්ලන්න බෑ. තේරුණාද? හොඳට හිතන්න. අපි ඉන්නේ අපේ ඇතුලේ නෙමේ හිත තියෙන්නේ. අපි ඉන්නේ හිත ඇතුලේ. ඒ හින්දා අපිට අපිව අල්ලන්න බෑ. පැහැදිලිද? මේ පොඩි ඔය ධර්මතාවත් කියනවා මේක අස්සේ තියෙන. හරිද? මගේ මූලික අරමුණ ඒක. මගේ චිකිත්සාව වෙන එකක්. මම මේක අස්සේ වෙන දේවලුත් කියනවා හිතන්න. මම කොහෙද ඉන්නේ? මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ, උත්තරයක් හොයාගන්න බැරි ප්‍රශ්නේ. මම කවුද? මම කවුද? මම කියලා කෙනෙක් නැහැ කියනකොටත් අර මේක තිබිලා නැහැ තමයි. දැන් මොන්න බුලත් කොලේ තියෙනවා. දැන් බුලත් කොලේ නැහැ. ඒ කියන්නේ බුලත් කොලයක් තිබිලා තියෙනවනේ. තිබුණ එක නේ. ඒ කියන්නේ මම නැහැ කියපු ගමන් වෙන්නේ මොකද? මම කියලා එකෙක් ඉඳලා දැන් නැහැ. භාෂාවෙන් කවදාවත් නැහැ කියලා කියන්න බෑ. ඒ කියන්නේ අනුපාදය. එහෙම නැත්නම් අනිච්ච බව ගැන කියන්න බෑ. භාෂාව කියන්නේ මමත්වයේ අම්මා. එතකොට භාෂාවෙන් මම නැහැ කියන්නේ කියපුවම හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි භාෂාවෙන් මම ගැන අහන එක. මේ ගීතයකට අගෞරව කරනවා නෙමෙයි. ඉස්සර මේ ඔය ඒ රේඩියෝ ආයතනවල සෙන්ස් එකක් තියෙන මිනිස්සු හිටියා. ඒගොල්ලෝ උදේට අහන ගීත, දවාලට අහන ගීත, රාත්‍රියට අහන ගීත, නිින්ද එනකොට අහන්න ඕන ගීත වෙන් වශයෙන් ඒගොල්ලෝ දැම්මා. දැන් අද එහෙම නැහැ. ඒ කියන්නේ ඔය සංගීතයේ තියෙනවා මේ ගාන සමය කියලා එකක්. ගාන සමය. ඉතින් ඒ ගාන සමය ගැන පොඩක් වෙලා බලන්න. ඔය දරුවෝ ඇති සංගීතය එහෙම කරන මෙතුමා මගේ චමිල මගෙත් එක්ක අවුරුදු ගාණක් මියුසික් කරපු ඕගොල්ලන්ගේ පුරවරේ ඉන්න දක්ෂ සංගීත ශිල්පියෙක්. ඉතින් මට සංගීතය ගැන කියනකොට මට චමිලව මතක් වුණා. හොඳ গিitar වාදකෙක්. ඉතින් මම මේ গিitar එක මෙතන තියලා තිබ්බා. එයාගෙනුත් පොඩි වැඩක් ගන්න බලමු. තව පොඩ්ඩකින්. ඉතින් මීළඟ ගීතයට අපි යන්නේ මේ මෙන්න මෙහෙම එකක්. දැන් ඕගොල්ලෝ රණ්ඩු වෙලා තියෙනවද පොඩි කාලේ? රණ්ඩු වෙලා තියෙනවද? රණ්ඩු වෙලා නැති කෙනෙක් අත උස්සන්න. ඔක්කොම රණ්ඩු වෙලා තියෙනවනේ. පුංචි කාලේ රණ්ඩු මේ කියන්නේ මේ ලොකු කාලේ ඒවා නෙමෙයි පොඩි කාලේ රණ්ඩු වෙන්නේ පොඩි දේවල් වලටනේ. බෝනික්ක ගත්ත කියලා අක්කත් එක්ක. කාර් එක ගත්ත කියලා මල්ලිත් එක්ක. එහෙමනේ අපි රණ්ඩු වෙන්නේ. හැබැයි මේ රණ්ඩු කොච්චර දුර ගෙනියනවද? කොච්චර දුර ගෙනියනවද මේ රණ්ඩු? ඇත්තටම ගෙනියනව නෙවෙයි. මේ රණ්ඩු කියලා දෙයක් දන්නේ නැහැ. ඒ වෙලාවට තරහ පිට කරා එතනින් එහා දන්නේ නැහැ. ඒ උනේ රණ්ඩුවක් කියනවත් දන්නේ නැහැ. ඒ කියන්නේ පුංචි සිත්වල ඒ රණ්ඩු කියලා දේවල් නැහැ. හරි සුන්දරයි ඉස්කෝලේ කාලේ රණ්ඩු. මතකද? හැබැයි ලොකු නාම රණ්ඩු. ආත්ම ගණන් ගෙනියනවා. ආත්ම ගණන් ගෙනියනවනේ. මතු ආත්මේ හම්බයන්කෝ මං බොහෝ දෙන්න. වගේ එහෙම තියෙනවනේ. හැබැයි පුංචි සිත්වල නැහැ. හැබැයි තව දෙයක් මං කියන්නම්. සිතට වයස යනවද? සිතට වයස යන්නේ නැහැ කියන අත උස්සන්න. සිතට වයස යන්නේ නැහැ කියන අත උස්සන්න.
උඩට අත උස්සන්නකෝ. සිතට වයස යනවා කියන අත උස්සන්න. දෙකටම නැති අය ඉන්නවා. සිතට වයස යන්නේ. සිතට මොකද දන්නවද වෙන්නේ? අපි මෙතන ඉන්න පොඩි දරුවෙකුගේ මෙතන ඉන්න වැඩිමහල් කෙනෙකුගේ සිත සමානයි. වෙනස්කම තියෙන්නේ ඩේටා වල. එහෙම නැත්නම් රැස් කරපු දේවල් වලින් තියෙන. වයසට යනකොට රැස් කරපුවා වැඩි වෙනවා සිත. ඒ කියන්නේ සිත රැස් වෙනවා කියන්නේ සිත අපිරිසුදු වෙනවා. රැස්වීම අඩු වෙන කියන්නේ රැස් කරන දේවල් අඩු වෙනවා කියන්නේ සිත පිරිසුදු වෙනවා. වයසට යන්නේ රැස් කර ගැනීම වලින් නේ. හිතේ ಜಾති වැඩි. දැන් පොඩි කාලේ මරු ජොලි නේද? නිින්ද යනවා. සෙල්ලම් කරන්න හරි ආසයි. පුංචි කාලේ හරි ඉක්මනට ගෙවුණා නේද? පොඩි කාලේ හරි ඉක්මනට ගෙවුන්නේ නැහැ කියන අතුස්ත. පොඩි කාලේ හරි ඉක්මනට ගෙවුණා. ඇයි හිතේ ಜಾති නැහැ. හිතේ රැස් කරපු දේවල් නැහැ. හැබැයි ලොකු වුණාම රාත්‍රීන් හරි දිගුයි. හරි දිගුයි. ඇයි අපි නිදි වරනවා වැඩි. ඇයි සිතේ ಜಾති වැඩි. සිතේ ಜಾති වැඩි. හරිද? ඉතින් පුංචි සිත් ගැන කියන ගීතයකට අපි යොමු වෙන්න යන්නේ. දෙමව්පියෝ ගෙවල් දෙකක් තියෙනවා. ගෙවල් දෙකක් තියෙනවා. රණ්ඩු වෙනවා. මොනවට රණ්ඩු වෙන්නේ? වැටමායිමට. රණ්ඩු වෙනකොට අම්මලා තාත්තා රණ්ඩු වෙනවා. මේ රණ්ඩු වෙලා ඔන්න දැන් ගෙවල් දෙක තරහයි. දැන් මෙච්චර දවසක් සෙල්ලම් කරපිටි දරුවන්ට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? අර වැටමායිම ගැන එයාලා පළවෙනි වතාවට දැනගන්න යකෝ මේ වැටමායිම කියන්නේ මාරේ කන්නේ. රණ්ඩු වෙන්න පුළුවන් තරහ වෙන්න පුළුවන් එකක් තමයි මේ වැටමායිම කියන්නේ. මෙච්චර කාලයක් ඒගොල්ලන්ට වැටමායිම ගැන අදහසක් තිබ්බද? නැහැ. ඒගොල්ලෝ ඔන්න ඔය වසවිස කියන ඒවා දරුවන්ට යන්නේ වත්කම් වලින්, බැරකම් වලින්, ප්‍රොපර්ටිස් වලින්. දරුවන්ට ඉස්සරෝමින් වෙන් කළා දෙනවා. පුතේ මේ උඹේ තේක මේ උඹේ තේක. එතනින් තමයි උන් දෙන්න වෙන් කරන්නේ. මේ උඹේ කාමරේ මේ උඹේ කාමරේ. මේ උඹේ ගවුම මේ අක්කාගේ ගවුම මේ උඹේ ගවුම. එහෙමනේ වෙන් කරනවනේ. මං කියන්නේ එහෙම වෙන් කරන්න එපා කියලා. උන්ට එක හැලියේ එකට කාගෙන එක ඇඳේ එකේ නිදා ගන්න පුංචියුන් අතාරින්න. එතකොට උන්ට එකට ඉන්න එක හැදෙන්නේ. අපි ඊළඟ ගීතයට යමු. මේක නීලා වික්‍රමසිංහ ගායනා කරන ගීතයක්. රෝහණ වීරසිංහ සංගීතය සපයන කුලරත්න ආර්යවංශ පද රචනය කරපු ගීතයක්. පුංචි සිතේ පුංචි සිනා වෙල්ලිපනැල්ල. ඕගොල්ලොත් මේක ගායනා කරමු. පුංචි සිතේ පුංචි සිනා වෙල්ලිපනැල්ලේ
ලොකු සිත් වාගේ මල් වාගේ දුවේ පුතේ ලොකු අයටත් අඬ ගාලා ජීවිතේ කතන්දරේ කියා දෙන්නේ පුංචි සිතේ පුංචි සිනාවිල් ලිපනෙල්ලේ රංචු කෙසී ආද මේක අහන්න පුංචි සිතේ වසවිස නැහැ ලොකු සිත් වාගේ ආයුර්වේදයට අනුව හිතේ තියෙන වස දෙක මොකද්ද? නැවත කියන්න තියෙන්නේ අරකමන තමස් සහ රජස්. එතකොට මේ දෙක පොඩි අයගේ නෑ. ඒ නිසා පොඩි අයගේ ඕජස වැඩි. ඕජස වැඩි නිසා ඒගොල්ලෝ ප්‍රභාස්වරයි. දකින්නත් ආසයි. කපදෝෂය හුද්දට බැලන්ස් එකේ තියෙනවා. නිසා පිරිලා තියෙන්නේ. පැහැදිලි නේද? ඊළඟ කාරණේ යනවා දෙමාපියන් කතා නැතුව වෛර උනත් ඒ වාගේ. ඒ වෛර කරනකොට තරහ කරනකොට ක්‍රෝධ කරනකොට දී ධෘති ස්මෘති කියන කාරණා තුන විනාශ වෙලා යනවා. දී කියන්නේ බුද්ධිය, ධෘති කියන්නේ ධාරණ ශක්තිය, ස්මෘති කියන්නේ මතක ශක්තිය. ඔය තුනම විනාශ වෙලා යනවා මොකද්ද? අර වැඩිහිටියන්ගේ තියෙන විස නිසා. එතකොට ඩිමෙන්ෂියා කියන්නේ මොකද්ද? ඩිමෙන්ෂියා කියලා අහලා තියෙනවද නේද? මතක නෑ. මේ දැන් කරපු එක දැන් මතක නැහැ කියන්නේ මෙන්න මේවයි අග්‍රස්ථානයට ගිය පුජ්‍යලයන්ට හැදෙන ලෙඩ තමයි හදිස්සි අනතුරකින් නොවි හැදෙන ලෙඩ තමයි ඒක. ඊළඟට අනිත් එක තමයි කතා නොමැති ගෙවල් තුනක දූලා පුතාලා. මතකද ක්වොරන්ටයින් කාලේ? අපි කොරෝනා වලදී තැන් වල නිවාස තනි කරලා තියෙද්දි අපි තනියෙන් ඉද්දි අපිට මොකද්ද අඩුවක් දැනනව නේද? අඩුවක් දැනන. ඒ කියන්නේ මොකද්ද? කායික මානසික සමාජීය සෞඛ්‍යය එතන තිබ්බේ නැහැ. සමාජීය සෞඛ්‍යය ඇති වෙන්න නම් අපි එකිනෙකා හම්බ වෙන්න ඕනේ, රැස් වෙන්න ඕනේ, ගීත ගයන්න ඕනේ, කතා කරන්න ඕනේ. ඒ සතුට බෙදා හදා ගන්න තමයි සමාජීය සෞඛ්‍ය හැදෙන්නේ. හිත රිදෙන්නේ නැති විදිහට. ඒක නිසා මේ ආයුර්වේද කියනවා සමාජීය සෞඛ්‍ය ඇති කරගන්න නම් කතා නොමැති ගෙවල් තුනක ඉඳලා හරියන්නේ නැහැ. සියලු දෙනා සහයෝගයෙන් ඉන්න කියලා. අවසාන වශයෙන් කියන්නේ සෙනෙහසිතින් යාළු වෙලා පුංචි පැටවු එක පවුලකි. අවසානයේදී මොකද්ද? සත්ත්ව ගුණය වැඩි දියුණු කරගෙන සෙනෙහසිතින් යාළු වෙලා ලස්සන දවසක්, ලස්සන අනාගතයක්, ලස්සන ජීවිතයක් ගත කරන්න ඔබ හැමදිනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.